ඉතිහාස යුද්ධ මැද යුද්ධ වෙපන්ස් ගැන වෙපන්ස් වල ටෙක්නොලොජි එක ගැන හිතේ තියෙනකොට දඩම් බඩම් ගාලා පිට මැද්දට වදිනවා. ඔයාලා දැක්කද ඒ සීන් එක? ඔයාලා මොකද හිතන්නේ? ඒ ටීචර්ස්ලා හරිද? ඒ ළමයා හරිද? මොකද හිතන්නේ ඔයාලා? මම දැක්ක ගොඩාක් Facebook එකේ ඕක ගැන එක කතා කියනවා. ජෙන් සෙට් කට්ටිය එහෙමයි මෙහෙමයි එහෙම. ඔයාලා මොකද හිතන්නේ? ඒ කියන්නේ අර සිරිමාව බණ්ඩාරනායක ස්කූල් එකේ අවෝඩ් සෙරමනි එකක් තිබිලා තියෙනවා. ඒකේ අර එක ළමයෙකුට මේ අවෝඩ් එකක් එන්න තියෙන එකක් එයා රිහර්සල් ආවේ නැහැ කියලා ප්‍රින්සිපල් වෙන කෙනෙකුට දීලා අන්තිමට ඒ ළමයා ස්ටේජ් නැගලා ඒක ඕපන්ලි කතා කරනවා මෙන්න මෙහෙම ඉෂුව එකක් වුණා එහෙම කියලා. මෙහෙමයි. ඕක ඔතන මම ඔය ඉන්සිඩන්ට් එක දකිද්දී මට හිතුනේ ඇත්තටම වෙන දෙයක්. ඒ කියන්නේ දැන් එතෙන්දී ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එකේදී ටීචර් ඇවිල්ලා අර නවත්තන්න හදනවා අරම්ම නම් එහෙම පොඩි සංසිද්ධි කීපයක් වෙනවා. අපේ ස්කූල් එන්වයරන්මන්ට් එකේ ඒ කියන්නේ අපේ ඉස්කෝලවල අපි පොඩි කාලේ ඉඳන් අපේ ඉස්කෝලේ අපේ කියන්නේ අපේ එන්වයරන්මන්ට් එක හැදිලා තියෙන්නම චුට්ටක් අර මේ ෆ්‍රේම් කරන්න. පොඩ්ඩක් අර thinking pattern එක stop කරන්න. ඒ කියන්නේ අර out of the box හිතලා නැත්තම් අර නිකන් ෆ්‍රී මයින්ඩ් එක පොඩ්ඩක් ෆුල් ස්ටොප් එකක් තියලා. අපේ හැදිලා තියෙන්නේ මෙහෙම. මම දන්නේ ඒක හොඳයිද නරකයිද කියන්න මට එච්චර මම දන්නේ නැහැ. ඒක හොඳයි නරකයි කියන්නේ ඒක මම දන්නේ නැහැ. ඉතින් මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් අර යං ජෙනරේෂන් එකේ ළමයට ගොඩාක් ප්‍රේස් කරනවා. ඒ කියන්නේ හොඳයි එහෙම කරපු එක, අසාධාරණ වෙනින් කතා කරපු එක හොඳයි. පරණ ජෙනරේෂන් එක, ඕල් ජෙනරේෂන් එක. එහෙම වැරදි ළමයාට ඩිසිප්ලින් එකක් තියෙනවා. ස්කූල් එකේ විනය ගැන හිතන්න ඕන. දැන් ස්කූල් එකට එක ඩැමේජ් එකක්. එහෙම කියලා මේ කට්ටිය කියනවා. බහුතරයක්. මම හැමෝම එහෙම නෙවෙයි. කියන්නේ හයි පර්සන්ටේජ් එකක් එහෙමයි කියන්නේ. හැබැයි ඔතන මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මම අර ඉස්සෙල් කිව්වා වගේ අර ස්කෝල ඇතුලේ තියෙන එන්වයරන්මන්ට් එකම අපිව පොඩ්ඩක් අර ස්ටොප් කරන්න, බ්‍රේක් ගහන්න පොඩ්ඩක් ඒ ගතිය වැඩි අපේ ස්කෝලවල. හැබැයි දැන් අලුත් ජෙනරේෂන් එකේ ඒ අම්මලා තාත්තලා උනත් ඒ ටීචර්ස්ලා උනත් පොඩ්ඩක් අලුත් ජෙනරේෂන් එකේත් එක්ක ඩීල් කරන විදිය වෙනස්නේ. දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් මම පුංචි කාලේ, ඒ කියන්නේ මම පුංචි කාලේ අපි ක්ලාස්රූම් එක ඇතුළේ හිටියේ ඇත්තටම බයි. බොරු කියන්න ඕනේ නැහැනේ ඇත්තටම බයි. ඒ කියන්නේ සමහරලාට අපි දන්නේ නැහැ පලාත් පිටින් අපි ගුටි කනවා. ඒ කියන්නේ පේලියක් ගුටි කනවා මම අදටත් සමහරලාට ගුටි කාලා තියෙනවා මම අදටත් දන්නේ මොකද්ද රීසන් එක. ඒ කියන්නේ සමහරට කතා කරලා ඇති ගහල් මම ඒ කියන්නේ දන්නේ නැහැ රීසන් එක මොකක්ද. මම පර්සනලි මම ටිකක් පොඩි කාලේ ඉඳන්ම මේ වෙනස් විදියට හිතන මිනිස්සෙක්. මම හිතන්නේ මගේ මානසික ප්‍රශ්නයද දන්නේ නැහැ. මට ඔය නිකන් ඔය ඉස්කෝලේ ගිහිල්ලා මේ පාඩම් කරලා අර එහෙම දේවල් නෙවෙයි මට ගොඩාක් තිබුණේ නිකන් අර එන අමුතු දේවල් මගේ තිබුණා. මම 10 වසර වෙනකම් මම හිටියේ මගේ ලෝකේ. කියන්නේ මම 10 වසර වෙනකම් මම හිටියේ මගේ ලෝකේ. මම 10 වසර වෙනකම් ගුටි කාලා තියෙනවා ඉස්කෝලේදී. බැනුම් අහලා තියෙනවා. සෑහෙන මං බැට කාලා තියෙනවා ඉස්කෝලේ. සමහර විට ඒ ඉස්කෝලේ ඒ ෆ්‍රේම් එකේ මට මාව සෙට් වෙච්ච නැති හින්දා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ස්කූල් එකක් ඇතුලේ තියෙන ෆ්‍රේම් එකට මාව සෙට් වෙන්නේ නැති වෙච්ච හින්දා වෙන්න පුළුවන් එච්චර ඒ දේවල් උනේ. ඊට පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමයි හැබැයි දැන් O level එනවා I level එනවා. ඉතින් ඒ දේවල් මට කැරියර් එකකට මට ඒ දේවල් ඕන හින්දා මම සමහර දේවල් ඉගෙන ගන්න පටන් ගත්තා 10 වසරේ ඉඳන් 11 වසර A level එහෙම දේවල් ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි ඔය හැම සබ්ජෙක්ට් එකක්ම මොකද්ද මේ සබ්ජෙක්ට් එක මේක මෙහෙම දෙයක් කියලා බලලා එහෙම ඉගෙන ගත්තා. දැන් එතකොට අර අපිට උඩින් හිටපු ගුරුවරුන්ගේ තිබුණේ වෙනම ආකල්පයක්. ඒ ආකල්පෙට සෙට් වෙන්නේ නැත්නම් ළමයි නරකයි. එහෙම නැත්නම් ළමයි සෙට් වෙනවා නම් ළමයි හොඳයි. අර එහෙම දෙයක් නේ. ඒ කියන්නේ මම 10 වසර වෙනකම් මම එන වෙනස් චරිතයක්. ඒ කියන්නේ මේ මං දන්න කට්ටිය දන්නවා. ඒ කියන්නේ මගේ කොට්ටෙන් සින්දු ඇහෙනවා. ඒ කාලේ ස්පීකර් ෆෝන් තිබුණේ නැහැ. ඒ කාලේ මම පුංචි කාලේ ස්පීකර් ෆෝන් තිබුණේ නැහැ. කියන්නේ හැමතිස්සෙම රිසීවර් එක කන්ට ගන්න ඕනේ. එනකොට අපේ ගෙදර තිබිච්ච ෆෝන් එකේ ස්පීකර් ෆෝන් තියෙනවා. මේ අපේ අම්මා වැඩ කරන ගමන් කතා කරනවා මේ නෑදෑයොත් එක්ක මේ රිසීවර් එක අතර ගන්න නැතුව. ඊට පස්සේ මට අපේ ගෙදර ප්‍රධාන දොරේ ඉඳන් වත්ත පහළට යන්න මට කාර් එකක් තිබුණා. එන්ජින් එකක් නැහැ. ඒනට රෝද තියෙන කාර් එකක් තිබුණා. බ්‍රේක් තියෙන හරවන්න පුළුවන්. මට කාර් එකක්. ඊට පස්සේ අපේ ගෙදර කරන්ට් ගියාන් පස්සේ මේ කරන්ට් යනවා නේද අසල. අපි පුංචි කාලේ නිතරම කරන්ට් යනවා. ඒක නිකන් ආයි නිව් නෝමල්. කරන්ට් එක යනවා සෝන් ගාලා. කරන්ට් එක ගියාම අහන්න රේඩියෝ එකක් තිබුණා. අපේ රේඩියෝ එකක් තිබුණේ මේ මගේ ඉස්කෝලේ ගෙනියන කෑම් පෙට්ටියේ රේඩියෝ එකක් තිබුණා. කෑම් පෙට්ටියේ රේඩියෝ එකක් තිබුණා. කෑම් පෙට්ටිය ඇතුලේ තියෙන රේඩියෝ එකක්. ඒ කියන්නේ රේඩියෝ එකක්. FM channel ඔක්කොම අහුවෙන රේඩියෝ එකක් තියෙන. ඒක මගේ ඉස්කෝලේ ගෙනියන්න මට කෑම ගෙනියන්න තිබිච්ච කෑම් පෙට්ටිය තමයි ඒක තිබුණේ. ඔය වගේ එකී නොකී ගොඩාක් දේවල් අපේ ගෙදර තිබුණා. ඔය ෆෑන් රිමෝට් තිබුණේ නැහැ නේ කාලේ ෆෑන් වලට. ඒ කාලේ ෆෑන් වලට රිමෝට් තිබුණේ නැහැ. එතකොට ඒ වුණාට මම ඇඳෙන් බහින්න නැතුව ෆෑන් ඔන් ඔෆ් කරා. හරිද? ලයිට් ඔන් ඔෆ් කරා. ඒ වගේ අපේ ගෙදර ඒ වගේ එන්වයරන්මන්ට් එකක් තිබුණේ. ඒ මම අර මේ ඒ මගේ හැටින්ද මට ඕන දේවල් මං හදනවා. මම 10 වසර වෙනකන් ඒ දේවල් කරා. ඊට පස්සේ තමයි මං ඒ දේවල් නවත්තලා අර බෑනේ දැන් විභාග පාස් වෙන්න එපා. දැන් මේ ඒ ලෙවල් කරන්න ඕන කැම්පස් යන්න ඕන. දැන් ඒ ටික කරන්න. ඒකින්ද ඉතින් අරව නවත්තලා ඉගෙනගෙන ඉතින් ඒ දේවලුත් කරා.
ඒ දේවලුත් මට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා. හැබැයි අර මේ ඉස්කෝලේ ඇතුලේ මගේ අර තිබිච්ච චරිතේ සෙට් උනේම නැහැ. මං කිව්වේ දැන් අදටත් මං දවස් තියෙනවා මං ගුටි කාපු මං දන්නේ නැහැ. සමහරලාට ඉතිහාසයේ ඉගෙන ගනිත් ඉතිහාසය උගන්වනවා. හරිද? ඉතිහාසය උගන්වද්දි ඉතිහාසයේ මොනවා හරි කියද්දි ඉතිහාසය දැන් හිතන්නකෝ යුද්ධයක් ගැන කිව්වා කියලා ඉතිහාස. හරිද? මොකක් හරි අරයා මෙහෙම එලාර මෙහෙම කරා කියලා උගන්වනවා කියලා. ඒ උගන්වන අතරේ මම සමහරට හිත ඉන්නේ නැති මේ යුද්ධේ කොහොම කරන්නේ නැද්ද? ඒ කාලේ තිබිච්ච වෙපන්ස් මොන වගේ වෙන්නේ? ඒ වගේ මේ වගේ වෙපන්නයක් හැදුවොත් කොහොමද? දැන් අර ඒ වගේ එහෙම හිතේ ඉන්නේ නැති. ඇත්තට මෙහෙම හිතේ හිටියා. ඉතින් එහෙම හිතේ ඉන්නකොට අරහෙන් ඉතිහාසයේ සර් මට තාම මතකයි. ඒ සර් උගන්වන්නේ මම මෙහෙම හිතේ ඉන්නවා. එතකොට අතන මෙහෙම කරොත් අතනින් මුන්ට ගැහුවොත් එහෙම ගහන්න පුළුවන්ද? මං හිතේ තියෙන. ඊට පස්සේ දැන් පාඩම හංගින්නේ නැහැ. ඊට පස්සේ සර් මොකද? ඇයි මොනවද එළිය බලන් ඉන්නේ? කියලා දඩම් බඩම් ගාලා ගහනවා. එතකොට මං අර ඉතිහාස යුද්ධෙ මැද යුද්ධ වෙපන්ස් ගැන වෙපන්ස් වල ටෙක්නොලොජි ගැන හිතේ තියෙනකොට දඩම් බඩම් ගාලා පිටමැද්දාට වදිනවා. ඒ වගේ එන්වයරන්මන්ට් එකක් තිබුණා. ඉතින් හැබැයි දැන් ඊට වඩා වෙනස්. මට දැන් හිතෙනවා ළමයි ඊට වඩා ටිකක් අපේ පරම්පරාවලට වඩා ටිකක් ඕපන් වෙන්න chance එක තියෙනවා. අම්මලා තාත්තලා පොඩ්ඩක් ඉස්සරට වඩා ළමයි ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා. ගුරුවරුන්ටත් ඊට වඩා ළමයි ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. ළමයිනුත් අර පුංචි කාලේ අම්මලා තාත්තලා ලොකුවටම ගහලා බැනලා ෆ්‍රේම් කරලා හදන්න නැති හින්දා අර තමන් ගැන කතා කරන්න ෆ්‍රීලි කතා කරන්න ඒ හිතේ ඔපචුනිටි එක ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් කියලා ළමයි දන්නවා. පුංචි කාලේ අපි නම් දන්නේවත් නැහැ. ඉතින් ඒක හින්දා දැන් ඔය ඒ ළමයා එතන ඒ ස්ටේජ් එක නැගලා කතා කරන්න සෑහෙන ලොකු ගැට් එකක් ඕන. දැන් අපේ ඒ වයස් කාලේදී එහෙම දෙයක් කරනවා කියන මාරම නිකන්. ඒක මාරම ගැට් එකක් තියෙනවා. ඒක නිකන් out of the box කියන්නේ අම්බානක out of the box. ඒ කියන්නේ අර ෆ්‍රේම් එකෙන් සම්පූර්ණ පිටපැනලා. හැබැයි දැන් අලුත් ජෙනරේෂන් එක ඇත්තටම මේ ඒ වගේ දේවල් එයාලට නෝ. එයාලට ඒ කියන්නේ එහෙම අන්ෆෙයාර් දෙයක් තියෙනනම් එහෙම දෙයක්. හරි මෝපන්. දැන් ඔයාලා බලන්නකෝ දැන් ඔයාලා මේ කතා කරන දේවල් දැන් ක්ලාස් එක ඇතුළත කතා කරන දේවල්. හරි මෝපන්. ඒ කියන්නේ ඔයාලා එක බය නෑ. ඒ කියන්නේ තමන් ගැන මොනවද? ඉතින් අර නිකන් එහෙම නේ. හරි ෆ්‍රීලි ඒ දේවල් කතා කරනවා. ඒක හොඳයි. හරිද? ඒක හොඳයි. හැබැයි අපි දැනගන්න ඕනේ. අපි එහෙම කතා කරද්දි දැන් අර සමහරලාට දැන් සාමාන්‍ය තමන්ට අසාධාරණයක් වෙද්දි කතා කරන වගේම තමයි. සමහර දේවල් තියෙනවා. තමන් අර සමහර ප්‍රශ්නවල ගැඹුරක් අලුත් පරම්පරාවට තේරෙන අඩු ගතියකුත් නැත්තේ නෑ. දැන් අපිට ජොබ්ස් වල අපි දැන් අපේ කම්පැනි එක ඇතුලේ ජොබ්ස් වලට අලුත්ම ළමයි එද්දි ඒ ළමයින්ට සමහරලාට අර රෙස්පොන්සිබිලිටි එකක් අරගන්න තියෙන ඒ මෙන්ටැලිටි එක ඒකේ තියෙන accountability එකේ ගන්න ගතිය අර එහෙම එකකුත් අඩු ගතියකුත් තියෙනවා නැත්තේ නෑ. ඒ ළමයි අර සමහරලාට කට්ට කන්න එහෙම හුරු නෑ. කට්ටු කන්න අර කාගෙන තමන්ගේ මේ වැඩ කරන එහෙම අඩු ගතියකුත් තියෙනවා නැත්තේ නෑ. හරිද? ඉතින් ඒකින්ද අර දැන් සිරිමාව බණ්ඩාරනායක ඉන්සිඩන්ට් එක පැත්තකින් තියන්නකෝ. දැන් ඔයාලා ගත්තයින් පස්සේ ඔය ඔයාලගේ පරම්පරාවේ සොසයිටි එකෙන් ඔයාලට එන කැරක්ටරිස්ටික්ස් ගත්තයින් පස්සේ හැමතිස්සෙම try කරන්න හොඳ දේ build up කරන්න. දැන් ඕපන්ලි කතා කරන එක, ප්‍රශ්නයක් තියෙනවා අහන එක. අනේ මන් දැන් උනට ඔයාලා නම් ප්‍රශ්න තියෙනවා අහන්නෙත් නෑ. කමන්නේ. ඇනලැන්ලැල්ල කියන්න ඕන ප්‍රශ්නයක් අහන්න. හැබැයි ඔයාලා වෙන තැන්වලදී අහන්න මැති කියලා මං හිතනවා. මේව කරන එක ඕපන්ලි කතා කරන එක. ඒ දේවල් හොඳයි. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා පරම්පරාවේ ඒ දේවල් නරකයි කියලා ගත්තා. අර ඉස්සර කලින් පරම්පරාවේ කලින් ඊරා එකේ හොඳ ගති ගුණක් තියෙනවා. ඒවා තමයි අර කට්ට කාගෙන වැඩ කරන්න පුළුවන් ගතිය. එක වතාවක් වැටුණාන් පස්සේ දෙවතාවක් නැගිටින එක. හරිද? වැටි නැගිටින්න තියෙන ස්කිල් එක. හරිද? කොච්චර චැලෙන්ජස් ආවත් ඒ ඔක්කොම පැත්තක දාලා තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් ගතිය. ඒවා කලින් ඊරයකින් එන හොඳ ගතිය. එතකොට ඔයාලා ඒවත් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ මම දැන් ඔය ලොජික් ගේට් එක ට්‍රුත් ටේබල් එකක් හදන්න කිව්වා. ගල්ලා දැන් වර්ධිනවා. එක වතාවක් වර්ධිනවා. අයියෝ මට මම බෑ කියලා පොත පොළවේ ගහලා දාලා පැත්තකට වෙන එක නෙවෙයි. එක වතාවක් වර්ධන. තව වතාවක් කරනවා. ඒ වතාවෙත් තව වතාවක් කරනවා. ඒ වතාවෙත් තේරුණ නැත්නම් තව වතාවක් කරනවා. එහෙමම ඒ ස්කිල්ස් ඔයාලගේ පරම්පරාවේ මම දන්නේ නැහැ ඔයාලා කියන්න මට නිකන් අඩුයි කියලා තේරෙනවා. මම දන්නේ මම මේ වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඒවා එහෙම ඉම්ප්‍රූව් කරගන්න කාර්ය වටිනවා. ඉතින් ඔය ඉන්සිඩන්ට් එකේදී මට හිතෙච්ච දේ තමයි කියන්නේ මට මං ඉතින් ඒ ළමයා ගැන ලවත් ලොකුවට එහෙම දන්නේ නැහැ. මං දන්නේ ඉතින් මං ගැනනේ. එතකොට මට හිතෙච්ච දෙයක් තමයි ඉතින් අර අපේ කාලෙට වඩා හොඳ ෆ්‍රීඩම් එකක් හිත ඇතුලේ තියෙනවා ළමයි. ඒ ස්කූල් එන්වයරන්මන්ට් එක නැති වෙන්න පුළුවන්. හැබැයි හිත ඇතුලේ තියෙනවා. අපි ඒ කාලේ ඔහොම දෙයක් කරන්න පුළුවන් කියලාවත් දන්න. හැබැයි දැන් එහෙම නැහැ. එතකොට ඉස්සරහට හොඳයි. ඉතින් ඉස්සරහට ඒ ළමයි හොඳ ඩිරෙක්ට් හොඳ සමහරට ලීඩර්ස්ලා එහෙම වෙද්දි හොඳයි. හොඳ පැත්තට ගියොත් හොඳටම හොඳයි. අර කාටවත් බය නැහැ. ඒ කියන්නේ කියන් තියෙන දේ ඕපන්ලි කියනවා. මේ ඒක හොඳයි ඉතින් ඒකේ. මම දන්නේ ඔයාලට එක ඔපිනියන්ස් ඇති. මං ඉතින් මට හිතිච්ච විදිය තමයි මං ඔය කිව්වේ ඔයාලට. මට දැනෙච්ච දේ.